ආයිබෝවන් සියලු දෙනාටම අදත් මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. අපි බලමු අපි අද මොකද්ද කරන්න යන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ටොපි බෝතලේ ඉඳලා බටයක් මගින් තවත් බීම් බෝතලයකට සම්බන්ධ කරලා තියෙනවා. ටොපි බෝතලේ ජල මට්ටමයි බීම් බෝතලේ තියෙන ජල මට්ටමයි වෙනස ඔයගොල්ලන්ට පේනවා ඇති. බීම් බෝතලේ පහලින් සම්බන්ධ කරපු බටය මම ඇනයක් මගින් වහලා තියෙන්නේ. අපි බලමු එක විවෘත කරලා මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ක්‍රමයෙන් ජලය පඳුනට වැටෙනවා පහළ තියෙන. ඒ වගේම දැන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ටොපි බෝතලේ තියෙන ජලය ඉහළට ගමන් කරන ආකාරය. ජලය බීම් බෝතලේ ඉහළින් ඇතුළට වැටිලා පහළ බටේ දිගේ පල්ලෙහාට ගමන් කරන ආකාරය ඕගොල්ලන්ට දැන් දිස් වෙන්නේ. මා විසින් පහළ බටේ අවහිර කළා. ඔයගොල්ලන්ට පේනවා ඇති ජලය නැවතුණා. ආයි නැවතත් විවෘත කර පසු නැවතත් ජලය උඩට ගමන් කරන ආකාරය. විද්‍යාත්මකව බැලුවොත් මේ සිදුවෙන්නේ බීම් බෝතලය තුළ ඇතිවෙන රිත්තකය නිසා ඉහළට වතුර ඇද ගැනීමයි. මෝටරයක් හෝ කිසිම වායු උපකරණයක් නැතුව බලන්න ජලය ඉහළට ගමන් කරන ආකාරය. හොඳයි, එහෙනම් තවත් මෙවැනිම වීඩියෝකින් අපි ඉදිරි දිනක හමුවෙමු. මෙවැනි වීඩියෝ වලට ආසය මාගේ චැනලය සබස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.